මේ ඔයා මහත් වෙලානේ. මොකක්ද අනේ පොඩ්ඩක් මේන්ටේන් කරන්නකෝ. බලන්නකෝ අනේ මූණේ හැටි. වලවල් ගොඩ පිම්පල්ස්ුත් දාලා වගේ. අම්මෝ සද්දේ පොඩ්ඩක් එමින් කතා කරන්නකෝ. සෑහෙන කාලයක් යනකම් මම හිතුවේ ඉන්සිකියුරිටි එකක් කියන්නේ මගේ අවුලක් කියලා. හැබැයි ඇත්ත කතාව ඉන්සිකියුරිටි එකක් කියන්නේ අවුලක් නෙවෙයි. It makes you human. අපි ඉපදිද්දිම ඉන්සිකියර් වෙලා ඉපදුන්නේ නෑනේ. අපි ඉන්සිකියර් වුණා නම් උනේ තව කෙනෙක්ගේ කතාවක් අහලා. එහෙමත් නැත්නම් ඕනකට වැඩිය ඕවර්තින්ක් කරලා. Insecurities are planted by comments, by comparisons, by people who didn't even mean to hurt us. අපිට කම්ප්ලිමන්ට් එකක් ටක් ගාලා අමතක වුණාට කවුරු හරි කෙනෙක් ඉන්සිකියුරිටි එකක් ගැන කිව්වොත් එහෙම ඒක ජීවිත කාලෙම මතක හිටිනවා. මහත් වෙන්න, කෙට්ටු වෙන්න, හිමින් කතා කරන්න, හයියෙන් කතා කරන්න. Be more perfect. අපි ඉන්නේ මොකක් හරි අදයක් හොයාගෙන ඒක ෆික්ස් කරගන්න කියන ලෝකෙක. ඊට පස්සේ අපිත් හිතන්න ගන්නවා ඇත්ත තමයි ඒක ලොකු අවුලක් කියලා. දවස් ගණන් ඕනෑමට වැඩි ඒක ගැන හිතනවා. අපි දන්නෙම නැතුව අනිත් අය අපි දිහා බලන විදියටම අපිත් බලන්න පටන් ගන්නවා. ෆොටෝස්, ලයික්ස්, අනිත් අය දාන කමෙන්ට්ස් වලින් අපි අපේ වැලියු එක මෙෂර් කරන්න පටන් ගන්නවා. අපි හැමදාම හොඳ මූඩ් එකේ ඇහැරෙන්න ඕනේ. අපි ඉන්සිකියුරිටි එකක් නිසා අඳින ඇඳුමක් ඩිසයිඩ් කරන එක, ඉවෙන්ට් එකකට යනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන එක අපි නතර කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් අපි අපිට ආදරය කරන්න ඕනේ. Some days being kind to yourself is the bravest thing you can do. ඔයාට ස්ට්‍රෝං වෙන්න බය කියන දේ නැති කරලම දාන්න ඕනේ නැහැ. ඔයාට වටිනාකමක් එන්න ඔයා ෆ්ලෝලස් වෙන්න ඕනත් නැහැ. මම හිතන විදිහට අපි හැමෝටම එක එක විදිහේ ඉන්සිකියුරිටිස් තියෙනවා. හැබැයි අර ඕවර්තින්කින් පාර්ට් එක තමයි අපි අඩු කරගන්න ඕනේ. If you are struggling with insecurities, please know you are not broken. You are becoming.